පොඩි දරුවෝ වගේම වැඩිහිටියනොත් බොහොම ආස කරන කෙටි කෑමක් තමයි ඉඩ්ලියාස් කියන්නේ. නිතර අපි අනේන බේකරි වල අවුට්ලට් වල අපිට ඉඩ්ලියාස් වගේ දේවල් මිලදී ගන්නත් නැහැ. ආසාවටවත් අපි ඉඩ්ලියාස් හොයලා මිලදී ගත්තත් ඒක ඇත්තටම ප්‍රමිතියටත් නැහැ. අපි අද බලමුද හරියටම කොහොමද ඉඩ්ලියාස් හදාගන්නේ කියලා. බොහොම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි ඕන වෙන්නේ. ඔන්න ඔයාලට රෙසිපි එක දෙන්නම්. මූලික පියවර විදියට අපි භාජනයක් ලිපේ තියලා ඒකට ජලය මිලිලීටර් 500ක් සමග මාගරින් ග්‍රෑම් 200ක් භාජනයකට දාගන්නවා. ඊට පස්සේ මේක හොඳට බුබුලු එනකම් රත් කරගන්න ඕනේ. මේ ආකාරයට මාගරින් සමග වතුර ලිපේ තියලා හොඳින් මාගරින් ටික දිය වෙලා වතුර නටන තුරු ලිපේ තියලා හොඳින් උණු කරගන්න ඕනි. ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. මද ගින්දරේ තියලා තමයි මේක හොඳින් නටවා ගන්න ඕනි. මේ යන කාලය සාමාන්‍යයෙන් මේ සැබෑම කාලය තමයි ගත වෙන්නේ. මේ වීඩියෝ එක එඩිට් කරලා ෆාස්ට් කරලා නැහැ. ඒක නිසා මේ පිටි මිශ්‍රණය සාදා ගන්න යන නියම කාලයම මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ මිශ්‍රණය නොනවත්වාම හැඳි ගන්න ඕනේ. ඒ අතරතුර අපි ලුණු ග්‍රෑම් 7ක් තමයි මේ මිශ්‍රණයට එකතු කරන්නේ. සීනි ග්‍රෑම් 8ක් මේ මිශ්‍රණයට පිටි දාන්න කලින් අපි එකතු කරන්න ඕනේ. ඒකලා හොඳින් කලවම් කරන්න. මාගරින් ටිකත් හොඳින් දිය වෙලා මිශ්‍රණයත් හොඳට බුබුලු දමනවා. මේ අවස්ථාවේදී අපි පිටි ග්‍රෑම් 300ක් තමයි ක්‍රමක්‍රමයෙන් මේ විදිහට එකතු කරමින් හොඳින් කලවම් කරන්නේ. මිශ්‍රණයට එකපාරම පිටි ටික දාන්න එපා. මේ විදිහට ටිකින් ටික තමයි පිටි මිශ්‍ර කරන්න ඕනේ. නිවැරදිවම ඉඩ්ලියා සාදා ගන්න පිළිවෙල තමයි ඔයාලා මේ දකින්නේ. අපි නිවසේදී හදා ගන්නව නම් ඉඩ්ලියාස් එක්කට අපිට වියදම් වෙන්නේ ඇත්තටම රුපියල් 45ක් වගේ මිලක් තමයි. ඉතින් ඔය ආකාරයෙන් අපි පිටි ටික ඔක්කොම මේකට කලවම් කරගත්තා. දැන් මිශ්‍රණය නොනවත්වාම හැඳි ගන්න ඕනේ. ගින්දරත් මද ගින්න තමයි තියෙන්නේ. හොඳින් පදම පේනවා ඇති. මේ විදිහට මිරික ගන්න පුළුවන් පදමට තමයි මේ පිටි මිශ්‍රණය සකස් කර ගන්න ඕනේ. මේක රත් වෙනකොට අර මාගරින් ටික ඔක්කොම දියලා වගේ එන මේක පෙට්‍රෝල් පොඩි ෂයින් ගතියක් එනවා. එතකොට මේක තමයි. එක දිගටම හරි ගන්න ඕනේ. ඒක තවමත් ලිප පත්තු වෙනවා. ඒ වගේම එක දිගටම මේ පිටි මිශ්‍රණය ලිපේ තියලා හැඳි ගන්නත් ඕනේ. මේ වීඩියෝ එක එඩිට් කරලා නැහැ. සාමාන්‍යයෙන් මේ පිටි මිශ්‍රණය සාදා ගැනීමට ගතවන කාලය බොහෝ දුරට මේ වීඩියෝ එකේ පේන කාලය හා සමානයි.
පිටි මිශ්‍රණයට අවශ්‍ය රස්නය ඇති නිසා දැන් මේ අවස්ථාවේදී ලිප නිවා ගන්නවා. ඒත් එක දිගටම තවමත් මේක හැඳි ගන්න ඕනේ. ලිප නිවා දමලා තවදුරටත් රස්නේ යනකම් මේ පිටි මිශ්‍රණය තවදුරටත් මේ විදිහට කලවම් කරගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති දැන් පිටි මිශ්‍රණයේ පදම කොයි වගේද කියලා. මේක හොඳට මිරිකා ගන්න පුළුවන් සොෆ්ට් පදමක් තමයි තියෙන්නේ. පොඩි ෂයින් ගතියක් තියෙනවා. ඉතින් හොඳට බලා ගන්න මේක තමයි අවසානයේ පිටිවල පදම. ඉක්ලියාස් සාදා ගැනීමේ ඊළඟ පියවරට තමයි මේ යන්නේ. මේ පිටි මිශ්‍රණය යම් තාක් දුරට නිවෙන්න ඕන. ඒ නිවෙන තරම තමයි අර පොඩි දරුවෙකුට කිරි දෙනකොට ඒ කිරිවල රස්නේ තියෙන්නේ. මේ අත පිටිපස්සට තිබ්බහම දැනෙන නොදැනෙන ගානට රස්නේ තමයි මේක තියෙන්න ඕන රස්නය. දැන් බිත්තර 8ක් එකපාර නෙමෙයි එකින් එක කඩලා දාන ගමන් මේක මිශ්‍ර කරගන්න ඕනේ. බිත්තර 8ක් දැම්මට පස්සේ අවසානයේදී ඒක බීට් වෙලා තියෙන ඕන පදම මෙන්න මේක තමයි. මේ පදමට එනකන් ඔයා බිත්තර 8ක් දාලා හොඳින් බීට් කරගන්න ඕනේ. මේක වැදුනට පස්සේ මේ පත්ත දාලා පිටි මිශ්‍රණය උස්සලා ගත්තාම වැටෙන්නේ නැතුව නිකන් රැලි තියෙන ගණන්ට තමයි පදම තියෙන්න ඕනේ. අපි මේ ඉක්ලියාස් මිශ්‍රණය මිරිකා ගන්න නම්බර 22 ස්ටාර් නොසල් එක තමයි මෙන්න මේ විදියට භාවිතා කරන්නේ. අවසානයේදී ඔයාට මෙන්න මේ විදියට පිටි ඉහගත්ත තැටියකට මිශ්‍රණය පුරවගත්ත නොසල් එකකින් මිරිකා ගන්න තමයි තියෙන්නේ. තමයි අවශ්‍ය කරන මේකදී දැන් කැමරාවේ ටුට්ටක් මේක කියන කොට ලොකු එක අවශ්‍ය කරන වයිට් එක යන්න තියෙනවා. මේ ඉන්නේ අපේ ප්‍රෙෂර් එක ඉන්නවා මේ බැලන්ස් එකේ. ඒක විදිහට කරනවා කියන අවිගල සමාන පරේන බුවා. ඒකේ පරේන බුවා නිකන් අවසානයේදී ඔයා මේ ආකාරයට හදාගත් ඉක්ලියාස් ටික තැටිවල තියලා සෙල්සියස් අංශක 185ත් 195ත් පෝරණුවක විනාඩි 20ක කාලයක් පුච්ච ගන්න තමයි තියෙන්නේ. විනාඩි 20ක කාලයක් බේක් කරගත් ඉක්ලියාස් එකක් තමයි ඔයා මේ දකින්නේ. දෙකට කපාගත් එකේ අපිට හොඳට පේනවා ඒකේ හොඳට ඇතුළ හිස් බවක් තමයි තියෙන්නේ. දැන් ඔයාට තියෙන්නේ අයිසිං එකක් හදාගෙන මේ ඉක්ලියාස් එකට පුරව ගන්න. අපි මේ ට්‍රේනින් එකේදී ඉක්ලියාස් වලට අමතරව ඩෝනට්, පීට්සා, සබ්මරීන් බන් මේ 3-4ම හැදුවා. ඉතින් ඒක තමයි මේ ඔයා දකින්නේ. දැන් අවසානයේදී අපි ඉක්ලියාස් එකට අයිසිං පුරව ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉක්ලියාස් එක පැත්තකින් සිදුරු කරගන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ අයිසිං පුරවගත්ත බෑග් එකකින් අර සිදුරු කරගත්ත තුඩට අයිසිං බෑග් එක තියලා පුෂ් කරන්න. එතකොට මේ ඉක්ලියාස් එකේ මැද හිස් තැනට අයිසිං ටික හොඳට ෆිල් වෙනවා. මේ හදාගන්නේ අපි චොක්ලට් ගනාෂ් එක ඉක්ලියාස් එක උඩට දාගන්න තමයි චොක්ලට් ගනාෂ් එක හදන්නේ. මේකට අපි ගත්තේ කුකින් චොක්ලට් උයි බටර් උයි. ඒකෙන් තමයි අපි උඩින් ගනාෂ් එක හදාගන්නේ.
අවසානයේදී චොක්ලට් ගනාශක දාලා මේ විදියට තමයි අපේ ඉක්ලියාසක වැඩ අවසන් වෙන්නේ. ඊට උඩින් ඔයාට අයිසින් ටිකක් තව උඩින් දාගන්න පුළුවන්. මේක හරිම රසවත්. ඉතින් ගොඩාක් අඩු වියදමකින් හදාගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් මිලට ගන්නවා නම් රුපියල් 100 150 වගේ මිලකට යනවා. මේක අපිට රුපියල් 45ක් වගේ මිලකට හදාගෙන ඔයාට ස්වයං රැකියාවක් විදියට කරන්න පුළුවන් හොඳම හොඳ අයිඩියා එකක් තමයි.